ඔයත් මාව දන්න මාව ෆොලෝ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. පහුගිය දවස් කිහිපයම ඉන්බොක්ස් ඇවිල්ලා විශාල පිරිසක් මව දැනුවත් කරා මගේ නම තියෙන මගේ වීඩියෝස් භාවිත කරන කෙනෙක් මං වගේම මෙසේජ් කරනවා කියලා. ඒ මමද කියලා. අන්න එහෙම හොයලා බලලා වැඩ කරන අයට මම සැලියුට් කරනවා. ඒ වගේම අනිත් අයට කියන්න තියෙන්නේ මේ ඉන්නේ එක්කෙනෙක් නෙමෙයි. මේ වගේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා. අඩුම තරමේ මේ අය ලංකාවේ අයවත් නෙමෙයි. ඉතින් මේක TikTok platform එකේ තියෙන පොඩි අඩුපාඩුවක්. ඒක අපිට හදන්න බෑ. අපිට පුළුවන් මේ සම්බන්ධව දැනුවත් කරන්න විතරයි. හොඳට මතක තියාගන්න මට සිංහල හොඳට පුළුවන්. ඒක නිසා මම සිංහලින් කතා කරනවා නම් ලියන භාෂාවෙන් කතා කරන්නේ නැහැ. සමහරු මට එවපු ස්ක්‍රීන් ෂොට්ස් වල අපිට හොඳට පේනවා ඒගොල්ලෝ සිංහල පාවිච්චි කරන්නේ ට්‍රාන්ස්ලේට් කරලා කියලා. අනිත් එක තමයි මම කාටවත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් දෙන්න යන්නේ නැහැ. තව කෙනෙක්ගේ සල්ලි අරගෙන ෆන්ඩ් මැනේජ් කරන සර්විස් එකක් මගේ නැහැ. මම ඔයාලට දීලා තියෙන සර්විසස් 3ක් තියෙනවා. එකක් තමයි මම ඔයාලට දීලා තියෙන ෆ්‍රී අප්ඩේට්ස් ගෲප් එක. ඊට අමතරව මගේ paid mentorship එකක් තියෙනවා. එතනදී ඔයගොල්ලන්ට ක්‍රිප්ටෝ, forex, US stocks, gold market ගැන ඉගෙන ගන්න පුළුවන්. තව මම ඇෂ් එක්ක සම්බන්ධ වෙලා කරන 3000ට වැඩි account balance එකක් තියෙන අයව ගයිඩ් කරන paid group එකක් කරගෙන යනවා. මේ දේවල් වලට අමතරව මගේ කිසිම සර්විස් එකක් නැහැ. ඔයාලට කොතනකදී හරි මං වගේ කෙනෙක් කතා කරලා සර්විස් එකක් දෙන්න හැදුවොත් මෙන්න තියෙනවා මගේ නම්බර් එක. මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා මගෙන් අහන්න. සමහර විට message ගොඩක් ආවොත් නම් reply නැති වෙන්න පුළුවන්. එහෙම reply ආවේ නැහැ කියන්නේ අර message කරලා තියෙන්නේ මම නෙමෙයි කියන එක. ඉතින් අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ පොලේ බඩු විකුණනවා වගේ අන්නේ අපිනුත් ගන්නකෝ කියලා මම වගේ සර්විසස් හැමතැනම විකුණන්න යන්නේ නැහැ. මම මේ ඇවිල්ලා ඉන්නේ මම දන්න දේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න වගේම ඔයගොල්ලෝව දැනුවත් කරන්න. ඔන්න ඉතින් ඊට පස්සේ ඔයාලට හිතෙනවා නම් මගෙන් ගන්න දෙයක් තියෙනවා කියලා ඔයාලට පුළුවන් මාව contact කරගෙන මගේ සර්විසස් ගැන දැනගන්න. එහෙනම් ආයෙම මේ වගේ ස්කෑම් වලට අහු වෙනව නෙමෙයි. ජය වේවා.